හෙලෝ යාළුවනේ අදත් ඔයාලා සියලු දෙනාම දිනු ක්‍රිකට් හබ් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. 2026 LPL තරඟාවලියේ 19 වන තරඟය. ලීග් ස්ටේජ් එකේ අවසාන තරඟයට කලින් තරඟය. මේ තරඟය පැවැත්වුණේ කොළඹ කැප්ස් කණ්ඩායම සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම අතර. මේ කණ්ඩායම් දෙක මේ තරඟාවලියේ හමු වෙන දෙවෙනි අවස්ථාව තමයි මේක. පළවෙනි අවස්ථාව ගෝල් කණ්ඩායම ජයග්‍රහණය කරේ. දැන් දෙවෙනි අවස්ථාවත් මේ තරඟයත් ගෝල් කණ්ඩායම ලකුණු 13කින් ජයග්‍රහණය කරනවා. මේ තරඟයේ ජයග්‍රහණයත් සමග ගෝල් කණ්ඩායමට ෆයිනල් යන්න අවස්ථා දෙකක් ලැබිලා තියෙනවා. ටිකට් දෙකක් ලැබිලා තියෙනවා. පළවෙනි අවස්ථාව ක්වොලිෆයර් 1 තරඟය යාලට ජයග්‍රහණය කළා කෙලිම ෆයිනල් යන්න පුළුවන්. ක්වොලිෆයර් 1 තරඟය යාලා පරාජයටපත් වුණොත් ක්වොලිෆයර් 2 තරඟය සෙල්ලම් කරනවා. ක්වොලිෆයර් 2 තරඟයේ ගෝල් කණ්ඩායම ජයග්‍රහණය කරලා කෙලිම ෆයිනල් යන්න පුළුවන්. ඒ විදිහට ගෝල් කණ්ඩායමට දැන් අවස්ථා දෙකක් ෆයිනල් යන්න ලැබිලා තියෙනවා. ඉතින් මම මේ තරඟය ගැන අවධානය යොමු කරන්න කලින් වගේම පොඩි ඉල්ලීමක් කරනවා. දිනු ක්‍රිකට් හබ් YouTube channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාලා මේ match එක ගැන ඔයාගේ අදහස පලින් comment කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට මේ channel එකෙන් අලුත්ම ක්‍රිකට් updates ඉක්මනින්ම දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තරඟයේ දෙස අවධානය යොමු කළොත් තරඟයේ මේ අවස්ථාවේදී ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමේ නායකයා විදිහට වැඩ කරන්නේ දසුන් ශානක නෙවෙයි. ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ තරඟයේදී එන්නේ බැට් කරන්න විතරයි. ඉතින් බැට් එකෙන් හොඳ දෙයක් කරනවා. නමුත් කණ්ඩායමේ නායකයා විදිහට වැඩ කරන්නේ චරිත සලංක. චරිත සලංක නායකත්වයේ බාරගෙන පළවෙනි වතාවට තමයි මේ අවස්ථාවේ මේ තරඟාවලියේ ගෝල් කණ්ඩායම මෙහෙවන්නේ. ඔහු මේ තරඟේ ජයග්‍රහණය කළ දෙන්න සමත් වෙනවා. තරඟයේ කාසිවාසයේ දෙස අවධානය යොමු කිරීමේදී කාසිවාසය ජයග්‍රහණය කරන්නේ කොළඹ කැප්ස් කණ්ඩායම යනුව ඔවුන් මුලින්ම පන්දු යැවීමට තීරණය කරනවා. ඒ අනුව ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ඔවුන්ගේ පන්දු අර 20 තුලදී ලකුණු 201ක් ලබා ගන්නවා කඩලු 6ක් දෙවි. ඔවුන්ගේ ආරම්භක පිටිකරුවන් දෙදෙනා විදියට සෑම් හාපර් සමගින් තෝමස් රොගර්ස් පිටියට පිවිසෙනවා. තෝමස් රොගර්ස් ලකුණු 4යි ලබා ගන්නේ. සෑම් හාපර් පන්දු 16කින් ලකුණු 28ක් ලබා ගන්නේ. 6 පාර 1ක් සහ 4 පාර 4ක් සමග. ඔහු 175ක වේගෙන් තමයි බැට් කරලා තියෙන්නේ. තුන්වෙනි පිටිකරුවා විදියට මේ තරඟයේදී නායකත්වයේ ඉනිමක් සෙල්ලම් කරනවා චරිත සලංග පන්දු 37කින් ලකුණු 58ක් ලබා ගනිමින් ඔහු 4 පාර 7ක් සහ 6 පාර 2ක් එල්ල කරමින් ස්ට්‍රයික් රේට් එක 156ක වේගයකින් තමයි බැට් කරලා තියෙන්නේ. අංක 4 පිටිකරුවා දිනුර කළුපහන මේ තරඟයේදී යම්කිසි හොඳ නොක් එකක් සෙල්ලම් කරා කියලා කියන්න පුළුවන්. ඔහු පන්දු 21කින් ලකුණු 20ක් ලබා ගන්නේ 6 පාර 2ක් සමගින්. චාමික ලකුණු 2යි ලබා ගන්නේ. සහනාරච්චිගේ අංක 6 පිටිකරුවා විදිහට පන්දු 29කින් ලකුණු 43ක් ලබා ගන්නවා. ඔහුගේ ඉනිමට 4 පාර 4ක් සහ 6 පාර 2ක් ඇතුළත් වෙනවා. ඔහු ස්ට්‍රයික් රේට් එක 148ක් තියාගෙන බැට් කරලා තියෙන්නේ. දසුන් ශානක අංක 7 පිටිකරුවා විදිහට පිටියට පිවිසෙන්නේ මේ තරඟයේදී ඔහු නොදැවි පන්දු 8කින් ලකුණු 21ක් ලබා ගන්නේ. 6 පාර 2ක් සහ 4 පාර 1ක් සමගින්. ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 262ක් විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම මොහමඩ් නවාස් අංක 8 පිටිකරුවා විදිහට නොදැවි ක්‍රීඩා කරන්නේ පන්දු 4කින් ලකුණු 7ක් ලබාගෙන. ඔහුගේ ඉනිමට 6 පාර 1ක් ඇතුළත් වෙන මොහමඩ් නවාස් ඔහුම නොදුන් පළවෙනි පන්දුවට තමයි 6 පාරක් එල්ල කරන්නේ. ඒ අනුව කොළඹ කණ්ඩායමෙන් ගාල්ල කණ්ඩායමට අමතර ලකුණු 18ක් ලැබිලා තියෙනවා. ඔවුන් ලකුණු 201ක් වාර්තා කරන්නේ කඩලු 6කට ඔවුන්ගේ නියමිත පන්දු වාර 20 අවසානයේ. ඉතින් පන්දු යැවීම දෙස බැලීමේදී කොළඹ කණ්ඩායමේ හොඳිම පන්දු යවලා තියෙන්නේ වනිජ සහන්. ඔහු පන්දු වාර 3 ලකුණු 28කට සීමා කරමින් කඩලු 2ක් ලබා ගන්නවා. මිලන් රත්නායක, ජිමිනේෂන්, මාර්ෂ් තරපති සමගින් මුජිබුර් රහමන් එක් කඩුල්ල බැගින් ලබා ගන්නේ. රිපෝන්ගේ පන්දු වාර දෙකට ලකුණු 34ක් එල්ල වෙනවා. කමිදු මෙන්ඩිස් පන්දු වාර 3 ලකුණු 27ක් ලබා දෙමින් කඩුල්ල ලබා ගන්නේ නැහැ. ගෝල් ඉනිමේල් අවසාන පන්දුවාරයට ලකුණු 22ක් ලබා ගන්නවා. දසුන් ශානකගේ 6 පාර 2ක්ද සමගින් ඒ පන්දුවාරයේ කොළඹ කණ්ඩායමේ ජිමිනේෂන් තමයි යොමු කරන්නේ. ගෝල් කණ්ඩායමේ පවර් ප්ලේ එකේදී ලකුණු 71ක් කඩලු 2කට ලබා ගන්නවා. මැද පන්දුවාරවලදී 82ක් ලබා ගන්නේ කඩලු 2කට. අවසාන පන්දුවාරවලදී ලකුණු 48ක් කඩලු 2කට ඔවුන් ලබා ගන්නේ. ඔවුන්ගේ ඩොට් බෝල් පර්සන්ටේජ් එක 140ක් විදියට ඉනිමේ සටහන් වෙද්දී. ගෝල් ඉනිමේ හොඳම ලකුණු සම්බන්ධතාවය පස්වෙනි කඩුල්ල වෙනුවෙන් චරිත සලංග සමගින් සහනාරච්චිගේ පවත්වන්නේ පන්දු 42කින් ලකුණු 66ක්. ගෝල් ඉනිමේ වේගවත්ම සම්බන්ධතාවය පැවැත්වෙන 7 වෙනි කඩුල්ල වෙනුවෙන් දසුන් ශානක සමගින් මොහමඩ් නවාස් අතර පන්දු 11කින් ලකුණු 30ක්. ඉම්පැක්ට් ප්ලේයර් රූල් එක යටතේ ගෝල් කණ්ඩායමේ මේ තරඟයේදී එළියට යන්නේ දසුන් ශානක ඒ ගෝල් ඉනිම අවසන් වෙද්දී. ටීම් එකෙන් ඇතුළට එන්නේ ඉෂාන් මාලිංග. මේ වනට LPL තරඟාවලියේ තරඟ 19ක් අවසන් වෙන කියන්නේ ඉනිම් විදියට ගත්තොත් කණ්ඩායම් දෙකේම ඉනිම් 38ක් අවසන් වෙලා තියෙනවා. එතනදී ලකුණු 200 හෝ ඊට වැඩි එක ඉනිමක ලබාගෙන තියෙන්නේ අවස්ථා 9කදී විතර. ගෝල් කණ්ඩායම මුහුණ දීපු තරඟ 8න් තරඟ 4කදී ඔවුන් ලකුණු 200 හෝ ඊට වැඩි එක ඉනිමක ලබාගෙන තියෙනවා. මෙතනදී අවසාන වතාවට ඔවුන් ක්‍රීඩා කරපු තරඟ 3ේම ලකුණු 200ක් හෝ ඊට වැඩියෙන් ඔවුන්ගේ ඉනිමේදී ලබාගෙන තියෙන එක විශේෂත්වයක් විදියට කියන්න පුළුවන්. චරිත් ලබා ගන්නේ ඔහුගේ මේ අවුරුදු LPL තරඟාවලිය ලබා ගන්නපු 3 වෙනි අර්ධ ශතකය. ඒත් සමගම ලකුණු 202ක ඉලක්කයක් පන්දු වාර 20කදී ලබා ගන්න තමයි කොළඹ කැප්ස් කණ්ඩායමට හිමි වෙන්නේ ජයග්‍රහණය සඳහායි. ඔවුන්ගේ ආරම්භක පිටිකරුවන් විදියට පිටිට පිවිසෙන රොබින් හර්මන් සමගින් සදීර සමරවික්‍රම. රොබින් හර්මන් පන්දු 6කින් ලකුණු 5යි ලබා ගන්නේ. සදීර පන්දු 19කින් ලකුණු 37ක් ලබා ගන්නේ. 4 පාර 5ක් සහ 6 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් කරගන්න වෙන. ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 194ක් විදියට දක්වන්න පුළුවන්. බෙන් මැක්ඩර්මන්ට් පන්දු 28කින් ලකුණු 38ක් ලබා ගන්නේ. 4 පාර 4ක් සහ 6 පාර 1ක් සමගින්. කවුන්දු බෙන්ඩිස් නායකයා ලකුණු 1යි ලබා ගන්නේ. අෂේන් බණ්ඩාර ලකුණු 3ක් ලබා ගන්නේ. අංක 6 පිටිකරු ජිමිනේෂන් පන්දු 15කින් ලකුණු 20ක් ලබා ගන්නවා. අංක 7 පිටිකරු ජනිත් ලීනගේ ලකුණු 5කට දෙවි යනවා. මාර්ෂ් තරපති අවසාන වෙනකන් හොඳ සටනක් ලබා දෙනවා. පන්දු 15කින් ලකුණු 36ක් ලබා ගනිමින් වේගවත් ඉනිමක් මේ ඉනිමට ඔහුගේ 4 පාර 3ක් සහ 6 පාර 3ක් අතරත් වෙනවා. ඔහුගේ ඉනිමේ වේගය 240ක් විදිහට දක්වන්න පුළුවන්.
මිලන් රත්නායක පන්දු 19කින් ලකුණු 21ක් ලබා ගන්නවා. වනජ සහන් ලකුණු 1යි ලබා ගන්නේ. රිපෝන් මණ්ඩෝල් පන්දු 4කින් ලකුණු 5යි ලබා ගන්නේ. ගොල් කණ්ඩායමේ පන්දු යැවීම දෙස බැලීමේදී මොහමඩ් නවාස් පන්දු වර 4 ලකුණු 24කට සීමා කරමින් කඩලු 3ක් දබා ගන්නවා. ඔහු සදීර සමරවික්‍රම කමින්දු මෙන්ඩිස්සා අශයන් බණ්ඩාරගේ කඩලු තමයි දවාගන්නේ. අකේෂ් ඩොවයිට්ගේ පන්දු වර 4 ලකුණු 42ක් එල්ල වුණා. තව කඩලු දෙකක් දවා ගන්නවා. තරුණ රත්නායක පන්දු වර 4 ලකුණු 37කට යමින් එක් කඩලක් ලබා ගන්නවා. එෂාන් මල්ලිංග පන්දු වර 3යි පන්දු 4යි ලකුණු 43ක් ඕට එල්ල වෙලා තියෙනවා. ඔහු කඩලු දෙකක් ලබා ගන්නවා. එෂාන් ලබාගන්නේ ජිමිනේෂම්ගේ සහ මාංශ තරුපතගේ කඩලු. සතින කොළඹගේ පන්දු වර 4 ලකුණු 34කට සීමා කරමින් එක් කඩලක් ලබා ගන්නවා. කොළඹ කණ්ඩායම පවර් ප්ලේ එකේදී ලකුණු 62ක් එක් කඩලකට ලබා ගන්නේ. මිඩල් ඕවර්ස් වලදී ඔවුන් ලකුණු 88ක් කඩලු 6කට ලබා ගන්නේ. ෆයිනල් ඕවර්ස් වලදී ලකුණු 38ක් කඩලු 3කට ලබා ගන්නවා. ඔවුන්ගේ ඩොට් බෝල් පර්සන්ටේජ් එක 39ක් විදිහට දක්වන්න පුළුවන්. ඔවුන්ගේ ඉනිමේ හොඳම ලකුණු සම්බන්ධතාවය වාර්තා වෙන්නේ 8 වන කඩුල වෙනුවෙන් ඒ මාංශ තරුපති සමගින් මිලන් රත්නායක අතර පන්දු 28කින් ලකුණු 52ක සම්බන්ධතාවයක්. ඒත් සමගම ගෝල් කණ්ඩායමේම තරගයේ ලකුණු 13කින් ජයග්‍රහණය කරනවා. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕන ගෝල් ගලන්ස් කණ්ඩායමේ පන්දු රැකීම මේ තරගයේ ගොඩක් හොඳ මට්ටමක තිබුණා. විශේෂයෙන්ම එෂාන් මාලිංග තරුණ රත්නායක හොඳ උඩ පන්දු දෙකක් ලබා ගත්තා. ඊළඟට අපිට තියෙන LPL තරඟාවලියේ ප්ලේ-ඔෆ් තරඟවලට අවධානය යොමු කරන තව එක තරඟයක් පමණයි ලීග් ස්ටේජ් එකේ ඉතුරුව තියෙන්නේ. ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ ජෙෆ්නා කිංස් කණ්ඩායම අතර තරඟයක්. ඒ තරඟයේ දඹුල්ල කණ්ඩායමට විශේෂයි. මොකද ඔවුන් ඒ තරඟයේ ජයග්‍රහණය කළොත් පමණයි ප්ලේ-ඔෆ් වලට සුදුසුකම් ලබන්නේ. ඔවුන් ඒ තරඟයේ පරාජයට පත් වුණොත් කැන්ඩි කණ්ඩායම ප්ලේ-ඔෆ් වලට සුදුසුකම් ලබනවා. ඉතින් ක්වොලිෆයර් 1 තරඟයේ පැවැත්වෙන්නේ අගෝස්තු 5 වෙනිදා හවස 3ට ඒ ගෝල් ගලන්ස් කණ්ඩායම සහ ජෙෆ්නා කිංස් කණ්ඩායම අතර. මේ තරඟයේ ජයග්‍රහණය කරන කණ්ඩායම කෙලින්ම ෆයිනල් යනවා. ඔයා මොන කණ්ඩායමද කෙලින්ම පළවෙනි වතාවටම ෆයිනල් යන්නේ කියලා අදහස් කරන්න පහලින් කමෙන්ට් කරන්න. ඉතින් අපි බලමු මොන කණ්ඩායමද ක්වොලිෆයර් 2 තරඟයට යන්නේ කියලා. ඉතින් ඊළඟට එලිමිනේටර් තරඟයේ කොළඹ කැප්ස් කණ්ඩායම සහ ප්ලේ-ඔෆ් වලට සුදුසුකම් ලබන අවසාන කණ්ඩායම දඹුල්ල හෝ කැන්ඩි එක තියෙන්නේ අගෝස්තු 5 වෙනිදා හවස 7:00ට. ඉතින් අපි බලමු මොන කණ්ඩායමද එතනින් ක්වොලිෆයර් 2 සෙල්ලම් කරන්න යන්නේ කියලා. ඉතින් ක්වොලිෆයර් 2 තරඟයේ තියෙන්නේ අගෝස්තු 7 වෙනිදා 7:00ට. ඒ තරඟයේ ජයග්‍රහණය කරන කණ්ඩායම තමයි ක්වොලිෆයර් 1 තරඟයේ ජයග්‍රහණය කරන කණ්ඩායමත් එක්ක ෆයිනල් ක්‍රීඩා කරන්නේ. ෆයිනල් එක තියෙන අගෝස්තු 8 වෙනිදා සෙනසුරාදා හවස 7:00ට. ඉතින් මොන කණ්ඩායමද මේ අවුරුද්දේ LPL එකේ ෆයිනල් වලට සුදුසුකම් ලබන්නේ? ඔයාගේ පලහයින් කමෙන්ට් කරන්න. අපි බලමු වැඩි දෙනෙක් මොන කණ්ඩායමද ෆයිනල් යන්නේ කියලා කියන්නේ කියලා. ඉතින් මේ වගේ ක්‍රිකට් ලෝකයේ අලුත්ම නිවුස් ඉක්මනින් දැනගන්න මගේ දිනෝ ක්‍රිකට් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එක like කරලා මේ මැච් එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් අලුත් ක්‍රිකට් අප්ඩේට් එකකින් අපි තවත් දවසක හමු වෙමු.